අද අපි බලන්න යන්නේ MacBook එකක්ද නැත්නම් ඒ price range එකේම තියෙන Windows lap එකක්ද side by side compare කරලා ඔයා ගෙවන ගානට ඔයාට උපරිම performance එකක් උපරිම වටිනාකමක් ලැබලා දෙන්න කියලා. ඉතින් Windows range එකෙන් අපි අද අරගෙන තියෙනවා Acer SwiftGo Pro 10 කියන laptop එක. ඒ වගේම Mac එකක් විදියට අපි පාවිච්චි කරන්නේ MacBook Air M2 එක. එතකොට දැන් මේ දෙක ගත්තට පස්සේ මේ දෙක ඕවරෝල් ගත්තොත් එකම වගේ තමයි යන්නේ. සාමාන්‍යයෙන් ප්‍රයිස් රේන්ජ් එක ගත්තත් මේ දෙකම ඩොලර් 1000කට වගේ ඔයාලට ගන්න පුළුවන්. ලංකාවේ ගන්නවා නම් ලක්ෂ 3කට වගේ අර රේන්ජ් එකේ මේ ලැප්ටොප්ස් දෙකම තියෙනවා. හැබැයි මේ වගේ in-depth details කතා කරද්දී performance එකේ චූටි වෙනස්කම් තියෙන්න පුළුවන්. අපි අද බලමු මේවා කොහොමද මේ ලැප්ටොප් දෙක වෙනස් වෙන්නේ කියලා. ඩිසයින් එක අතින් ගත්තට පස්සේ මේ Acer ලැප්ටොප් එක හදලා තියෙන්නේ මෙටල් වලින්. හැබැයි MacBook එකට තියෙන්නේ අපි අල්ලලා බලද්දී අපිට ෆීල් වෙනවා ඇලුමිනියම් බොඩි එකක්. මේ දෙකේ ඩියුරබිලිටි එක අතින් ගත්තොත් අපිට ඇලුමිනියම් එක සාපේක්ෂව ඊට වඩා හොඳ ඩියුරබල් කියලා කියන්න පුළුවන්. මේ ලැප්ටොප් දෙකම ගත්තොත් ලැප්ටොප් දෙක බර අතින් බැලුවොත් එකම රේන්ජ් එකේ කිලෝග්‍රෑම් 1.4ක වගේ සමාන මට්ටමක තියෙන. දෙකම පෝර්ටබල්. ඒ අතින් බැලුවොත් ඩිසයින් එක ඕවරෝල් අපිට ෆිටිං බැලුවා කියලා මේ ලැප්ටොප් දෙකේ එහෙම ලොකු වෙනසක් හොයාගන්න බෑ. හැබැයි MacBook එක සාපේක්ෂව ප්‍රීමියම් ගතිය වැඩි. අතට අපි අල්ලනකොට ඒක ඔන් කරලා ඩිස්ප්ලේ එක ටිල්ට් කරද්දිම අපිට ෆීල් වෙනවා මේක හරිම අර අපිට ප්‍රීමියම් ගතියට ෆීල් වෙනවා. ඒකින්ද Mac එක සාපේක්ෂව ඩිසයින් එකෙන් ඉස්සරහින් ඉන්නවා ප්‍රීමියම් සහ හයි ක්වොලිටි එකත් එක්ක බලද්දී. ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේ දෙකටම ගත්තම එකම සයිස් එකේ ඩිස්ප්ලේ තියෙන්නේ. අපි අඟල් වලින් ගත්තොත් 14 inch සහ 13.6 inch උනාට බැලුවට පස්සේ අපිට මේ ඩිස්ප්ලේ දෙකේ noticeable difference එකක් බලා ගන්න බෑ. ඒත් එක්කම MacBook එකට තියෙන්නේ liquid retina display එකක්. මේක resolution එක 2560යි 1664 pixels විදියට තමයි බලා ගන්න පුළුවන්. මේ resolution එකක් අතින් ගත්තොත් book එකට සාපේක්ෂව Acer laptop එක ටිකක් ඉස්සරහින් ඉන්නවා. මොකද ඒකේ OLED technology එක ඊට සාපේක්ෂව ටිකක් හොඳයි. හැබැයි අපිට noticeable difference එකක් එතනින් ගන්න බෑ. Acer laptop එක ටිකක් අපි මේ පැත්තේ display එක අතින් ගත්තොත් ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් දෙනා laptop එකක් පාවිච්චි කරනවා ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් හෙවි වැඩ කරන වීඩියෝ එඩිටර් කෙනෙක්, ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට වැදගත් වෙන්නේ ඇත්තටම ඩිස්ප්ලේ එකට වඩා මම හිතනවා performance පැත්ත කතා කරද්දී. එතකොට අපි Intel laptop එකක් ගන්නවා නම් මේකම රේන්ජ් එකට තියෙන එක මොඩල් එකක්. හරිද? මීට වඩා මොඩල්ස් තියෙනවා. මේ මොඩල් එකේ තියෙන්නේ Intel i7 processor එකක් 13th gen. MacBook එක ඔයා දන්නවා Mac එකට තියෙන්නේ M2 chip එක. ඒක එයාලම විසින් නිෂ්පාදනය කරන chipset එකක්. මේ දෙකේ වෙනස ගත්තොත් සාමාන්‍යයෙන් cost අතින් ගත්තොත් Intel එකේ තියෙනවා cost 10ක්. හැබැයි Mac එකේ තියෙන්නේ cost 8යි. අපිට මේ numbers එක ගණනු කරනවට වඩා ඇත්ත ජීවිතයේ practically මේ දෙක පාවිච්චි කරද්දි කොච්චර Intel processor එකක් තියෙන laptop පාවිච්චි කරත් MacBook එක performance අතින් ඉස්සරින් ඉන්නවා. මොකද එයාලගේ software සහ hardwares ගත්තම එකම company එකෙන් හදන්නේ. එතකොට ඒවා optimize කරලා තියෙන්නේ එයාලගෙන් maximum output එකක් ගන්න පුළුවන් විදියට. එයාලම හදන අපි උදාහරණයක් විදියට video editing වලට Final Cut එක ගත්තත් නැත්නම් එයාලගේම වෙනම softwares use කරනවා නම් Apple ළම develop කරපු ඒ වගේ performance අර Windows එකේ ඒවා Premiere run කරනවට වඩා සාපේක්ෂව වැඩි. මොකද Windows වලට කවදාවත් perfectly optimized වෙච්ච operating system එකක් හදන්න බැරි එයාලගේ OS එක run වෙන computers ඕන තරම් market එකේ තියෙනවා. දැන් Acer brand එකේ මෙතනම ගොඩාක් variations computers තියෙනවා. Asus ගත්තත් Asus වල තියෙනවා. ඒ ඊළඟට Dell ගත්තත් Dell වල ගොඩාක් computer models තියෙනවානේ. එතකොට එයාලා operating system එක commonly හදන්නේ පොදුවේ මේවට ගැලපෙන්න. හැබැයි Mac ලා ගත්තට පස්සේ Mac ලගේ තියෙන items ප්‍රමාණය සීමිතයි. එතකොට එයාලට පුළුවන් මේ hardware device එකට dedicated වෙන maximum performance එක දෙන software එකක් නැත්නම් operating system එක develop කරන්න. මේ devices දෙකම ගත්තට පස්සේ Acer laptop එකේ තියෙන 16GB RAM එකක්, Mac එකේ තියෙන 16GB ම තමයි. මම කියවනේ price range එක එකමයි කියලා. price range එකම එකම වුණාට මේ දෙකේ storages capacities පොඩ්ඩක් එහෙම වෙනවා. පොඩ්ඩ නෙමෙයි අතරම ගොඩක්. මොකද Mac එක ගත්තට පස්සේ Mac එකේ මෙතන මම select කරලා තියෙන model එක 256GB එක. මේකේ 512 එකට යනවා නම් ඊට වඩා ලොකු price එකක් අපිට වැඩිපුර extra ගෙවන්න වෙනවා. ඒකේ 1TB version එකට නම් ඊට වඩා ගන්න වෙනවා. හැබැයි මෙතන Windows PC එකක් ගත්තට පස්සේ ඔයාලගේ storage upgrades වලට යන මේ cost එක අඩුයි සාපේක්ෂව.
දැන් මම අරන් තියෙන්නේ 1TB version Windows වල run වෙන මේ Acer laptop එක. හැබැයි Mac එකට මට ගන්න පුළුවන් උනේ 256 version එක විතරයි මේ price range එකට. ඒක හින්දා ඔයාලට අප්ග්‍රේඩ් කරන්න ගන්නවා නම් පස්සේ එතනදී පොඩ්ඩක් Mac එකේ අවුලක් තියෙනවා කියනවා. අනික මේ M1 series එකේ ඉඳන් ආපු අලුත් Mac වල ඔයාලට කිසිම දෙයක් third party නැවත අප්ඩේට් කරන්න බෑ. hard disk එකක්වත් ඔයාලට RAM එකක් අප්ඩේට් කරන්න ඕන නැත්නම් ඔයාලට එහෙම කරන්න බෑ. අලුතින්ම Mac එකට යන්න වෙනවා හැරෙන්න. හැබැයි Windows වලට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන නම් අනිතරම third party graphic card එකක් කරනවා මේකට ගෙනල්ලා ගන්න පුළුවන්. RAM hard drive කෙසේ වෙතත්. ඒක හින්දා ඔයා අප්ග්‍රේඩ් ගැන හිතනවා නම් අනිවාර්යයෙන්ම Windows තමයි හොඳ. හැබැයි මෙතන overall performance එකෙන් මම ලකුණු දෙන්නේ Mac එකට. performance ගැන කතා කරද්දී අපිට කතා නොකර ඉන්න බැරි දෙයක් තමයි ගේමින් ගත්තම නේද? මොකද ඔයාලා ලැප්ටොප් එකක් ගන්න এডুকেෂන් එකට උනාට හිත යටක ආසාවක් තියෙනවා හැමෝගෙම ලස්සන ගේම් එකක් එහෙම මේවයින් ප්ලේ කරන්න. ඉතින් Windows තමයි එතනින් අපිට කතා කරන්න තියෙන ගේම්ස් ප්ලේ කරන්න හොඳටම performance හදලා තියෙන්නේ කියලා. මොකද Mac OS එක ගත්තම Mac එකේ ගහන්න පුළුවන් ගේම් හරිම අඩුවෙන් තියෙන්නේ. ඒ තිබුණත් ඔයාලා අර පාවිච්චි කරන Red Dead Redemption නැත්නම් GTA 5 වගේ අර graphic වැඩි games Mac වල ප්ලේ කරන්න බෑ. ප්ලේ කරනවා නම් ඉතින් වෙනම යටට AC එකක් හයි කරන්න වෙනවා Mac එකේ. හැබැයි ඔයා එඩිටිං වගේ වැඩ කරන්න නම් මේ ලැප්ටොප් එකක් තෝරගන්නේ ඔයාට Windows වලට වඩා Mac එකට යන එක හොඳයි. මොකද ඔයාට 8GB RAM එකක් තියෙන Mac එකක් ගත්තත් ඒකේ ඔයා DaVinci run කරද්දී ඔයාට වීඩියෝ එකක් රෙන්ඩර් කරන්න යන ටයිම් එකයි 16GB තියෙන Windows i7 එක DaVinci රෙන්ඩර් කරන්න යන ටයිම් එකයි ගත්තම මාර වෙනස්. Mac එක ඉක්මනට රෙන්ඩර් වෙලා දෙනවා ඔයාට. මොකද අර මම කිව්වා hardware software දෙකම එක කම්පැනි එකෙන් හදන කතන්දරෙත් එක්ක optimization එක ගොඩාක් වැඩි. ඒක හින්දා ඔයා editing පැත්තට 3D වැඩ කරන්න graphic designing ඒ වගේ පැත්තට යනවා නම් ඔයාට Mac එක හොඳයි. නැතුව game ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඉතින් ඔයාලා game වලට Mac ගන්න නෑනේ. Windows PC එකක් laptop එකක් තමයි ගන්න ඕන. ඔයගොල්ලොන්ට මේ පේන්නේ Mac එකේ front camera එකෙන් මම ගන්න වීඩියෝ sample එකක්. ඉතින් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් කොච්චර මේක colors accurate ලස්සනට මගේ skin tone එක කහපාට worm look එකත් එක්ක ලස්සනට තියෙනවා. මේ පේන්නේ Windows PC එකෙන් ගන්න මම වීඩියෝ sample එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් අහසට පොළොව වගේ Mac එකත් එක්ක compare කරලා බලද්දි මගේ මූණේ colors වෙනස් වෙච්ච හැටි බලන්න රතු පාට ගතිය වැඩි වෙලා අර skin tone එක පොඩ්ඩක් unnatural look එකකට මේ පැත්තේ ඇවිල්ලා තියෙනවා. හැබැයි Mac එකේ කැමරා අවුට්පුට් එක ගත්තට පස්සේ බලන්න මේක මාර්ම පැහැදිලිව තියෙනවා. අපි කතා කරමු බැටරි ලයිෆ් එක. දැන් බැටරි ලයිෆ් එකනේ ලැප්ටොප් එකක අපි බලාපොරොත්තු වෙන්නේ නේද? අපි ලැප් එකක් ගන්න එකේ ප්‍රධාන අරමුණ තමයි අපිට මේක කරන්ට් එකට ගහන්න නැතුව ගොඩක් තැනකදී පාවිච්චි කරන්න වෙනවා. ඒතර ගොඩක් අයගේ මතයක් තියෙනවා දැන් Windows ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් charger එක බෑග් එකේ දාන් අරන් යන්න ඕනේ නැත්නම් ඉතින් ඉවර තමයි කියලා. මෙහෙමයි ඉතින් ඒක අපි කරන ටාස්ක් එක අනුව තමයි වෙනස් වෙනවා. ගොඩක් ලොකු heavy වැඩක් කරනවා නම් අනිවාර්යෙන්ම ඉතින් බැටරි එක ඒකට අනුව බහිනවනේ. ඒකින්ද charge එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. හැබැයි Apple devices ගත්තට පස්සේ Apple වල අර hardware software improve මේ එකම කම්පැනියෙන් හදන කතාවත් එක්ක මෙයාලගේ power efficiency එක මාර වැඩි. Apple වෙබ්සයිට් එකේ කියන විදිහට නම් MacBook එකට පුළුවන් පැය 18ක් වගේ non stop වැඩ කරන්න සාමාන්‍ය regular වැඩක්. හරිද? ඒ වගේම මගේ Windows machine එකකටත් පැය 14ක 15ක වගේ කරන්න පුළුවන්. එතනත් Mac එක උඩින් ඉන්නවා. හැබැයි මේ power කතන්දරය ගැන බලද්දි මේ දෙකට මේ අපි කරන වැඩේ අනුව ඒකේ බැටරි එක ඩෙඩ් වෙන percentage එක වෙනස් වෙනවා. ස්පීඩ් එක වෙනස් වෙනවා. ඒකින්ද ගොඩක් වෙලාවට ඒත් Mac වල වැඩිපුර ටිකක් බැටරි ඔප්ටිමයිසේෂන් වැඩි එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට තව වැදගත් දෙයක් තමයි මේ ලැප්ටොප් එකක් ගන්නෙද්දි මේකේ තියෙන පෝට් සංඛ්‍යාව. ඒතර wide range එක මේ පෝට් available තියෙනවා නම් තමයි අපිට මේකෙන් ලේසි වැඩේ කරගන්න. නැතත් ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට අපිට converters අරන් එහෙම කරගන්න පුළුවන්. හැබැයි already inbuilt මේකේ ports තියෙනවා නම් අපිට එතන ප්‍රශ්න අඩුයි. එතකොට දැන් Windows පාවිච්චි කරන මම මේ ගෙනාපු Acer laptop එක ගත්තට පස්සේ මේකේ Thunderbolt ports දෙකකුයි USB A port එකකුයි HDMI සහ micro SD card slot එකක් විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි Mac එක ගත්තොත් Mac එකේ තියෙන Thunderbolt ports දෙකයි MagSafe charger එකයි. මෙතනදී ඔයාට charge කරන ගමන් Thunderbolt ports දෙකෙන් දෙකම same time use කරන්නත් බෑ. එකක් ඔයාලා මතක තියාගන්න ඕන. ඒක හින්දා ඔයාලට සිද්ධ වෙනවා extra converter එකක් වෙනම third party buy කරන්න. එහෙම buy කරලා තමයි ඔයාලට ඕන එක්ක HDMI out එකක් ගන්න ඕන නම් එහෙම නැත්නම් ඔයාලට USB out ගන්න ඕන නම් ඒවා කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි Windows වල තියෙනවා ඔය ඔක්කොටම හරියන්න ඕන තරම් ports. ඒකින්ද ඔයාලට port සම්බන්ධව බලනවා නම් selection එක එතනදී මේ Windows laptop උඩින් ඉන්නවා. මේ දෙකම ගත්තට පස්සේ මේ දෙකේම operating system එක තියෙන අලුත්ම version එක තමයි run වෙන්නේ. Windows වල නම් run වෙන්නේ 11 එක. Apple එකෙත් latest operating system එක තමයි run වෙන්නේ. operating system එක ගැන කතා කරාට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ වගේදී run කරන්න අපි පාවිච්චි කරන softwares ටික.
එතකොට ඔයා Windows laptop එකක් නම් ගන්න ඔයාට options දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලට genuine මේවා purchase කරලා run කරන්න පුළුවන්. මම නම් හිතන්නේ නැහැ ලංකාවේ ගොඩක් අය එහෙම කරනවා ඇති කියලා. ගොඩක් අය. හරිද? නැත්තම් අර ඔයාලා පාවිච්චි කරන Captain Jack Sparrow version එක තමයි softwares වල ගන්න තියෙන්නේ. ඔයාලට අර එතනදී පොඩි වාසියක් සහ මානසික පොඩි නිදහසක් ලැබෙනවා අර pirate softwares පාවිච්චි කරලා අර අතේ තියෙන සල්ලි පොඩ්ඩක් ඉතුරු කරන්න. උනාට ඒක වැරදි දෙයක්. උනාට ගොඩක් අය ලංකාවේ කරන්නේ ඒක. ඒක හින්දා softwares පැත්තෙන් පොඩි relief එකක් තියෙනවා ඔයාලා Windows පාවිච්චි කරනවා නම්. Mac එකක් ගනිද්දී මේකේ ගොඩක් සල්ලි දීලා ගන්න softwares free පාවිච්චි කරන්න තියෙන ක්‍රම අඩුයි. නැත්තේ නෑ අඩුයි. ඊළඟට අපි Windows එකක software එකක් crack කරලා පාවිච්චි කරන තරම් අරක ඒක crack කරගන්න එක ලේසි නෑ. සාපේක්ෂව complicated වැඩේ ටිකක් අමාරුයි. ඒක හින්දා අර ගොඩක් වෙලාවට මේ වගේ ගන්න softwares අනිවාර්යයෙන්ම සල්ලි දීලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එතනදී ඔයාලා පොඩ්ඩක් consider කරන්න ඕන ඔයා video editor කෙනෙක් නම් මම ෆ්‍රීද ප්‍රීමියර් ප්‍රෝ එක පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැත්නම් සල්ලි දීලා ගන්නවද කියන එකත් ඔයාලට select කරන්න වෙනවා මේ දෙකෙන් මොකක් හරි ලැප්ටොප් එකක් select කරද්දී. ඒතකොට overall ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ Mac එකක් සහ Windows laptop එකක් compare කරද්දී බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රීමියම් ගතිය, build quality එක, ඒ වගේම මේක පාවිච්චි කරද්දී අපිට user experience එක ගොඩක් වෙලාවට Apple ලගේ software එක කවදාවත් computer එකක් පාවිච්චි කරලා නැති කෙනෙක්ට Windows දාලා දුන්නමයි Mac එකක් දාලා දුන්නමයි ඉක්මනට ඉගෙන ගන්න ලේසි අතරම Mac එකේ පාවිච්චි කරද්දී. මොකද ඒක user interface එක හරිම simple විදියට, හරිම minimalist විදියට හදලා තියෙන හින්දා. ඒ පැත්ත ගත්තට පස්සේ MacBook එක ගොඩාක් ඔය උඩින් ඉන්න performance වලනොත් එක්ක. හැබැයි ඔයාට ලොකු බජට් එකක් නැත්නම් ඔයා ලැප් එකක් අමාරුවෙන් අරගත්තත් ඔයාට softwares වලට මේකට අවුරුද්ද ගානේ subscription pay කරන්න බැරි නම් ඔයාට යන්න වෙන්නේ අනිවාර්යයෙන්ම Windows option එකකට සහ gaming පැත්තට ටිකක් interest කෙනෙක් නම්. overall මේ දෙක එක වගේ prices එකත් සාමාන්‍යයෙන් එකම range එකේ යනවා. performance වලින් සහ අර මම කියපු අනිත් කාරණා එක්ක consider කරද්දී ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි මම සල්ලි දීලා ගන්නවා නම් මේ දෙකෙන් මොකක්ද ගන්න තියෙන්නේ කියලා. personally මම කැමති මේ දෙකටම. හැබැයි ඔයාලට දෙකක් ගන්න බැරි නම් අනිවාර්යෙන් මම මේ කියපු කාරණා ටික list out කරගෙන මට display මට මේ ports ටික ඕන. මට HDMI out එකක් තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම මට Thunderbolt තිබිලා වැඩක් නැහැ. මට USB තියෙන්න ඕනේ. එහෙමනම් ඔයාට යන්න වෙන්නේ Windows PC එකකට. හැබැයි මට game ගහන්න ඕනත් නැහැ. මට සල්ලි දීලා software ගන්නත් පුළුවන්. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. Mac එකට යන්න පුළුවන්. සහ ඒක අර next class premium ඔයාලට quality එකක් තියෙනවා පාවිච්චි කරද්දී උනත් මේ MacBooks වල. ඉතින් ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් මට ඔයාලට කියන්න ඕනුනේ. ඔයාලා මම හිතනවා මේක බලලා කාට හරි කෙනෙක්ට selection එකක් කරගන්න එක ටිකක් ලේසි වුණා ඇති කියලා. මොකද මේ laptop දෙක ගත්තම මේ දෙකම නෙවෙයි Windows range එකේ මීට වඩා similar යන ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි Mac ගත්තට පස්සේ Mac වල similar models හරි අඩුයි. සීමිත ප්‍රමාණයක් තියෙන හින්දා. ඉතින් MacBook එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් ඔයාලට එයා එකක් මේ විදිහට ගන්න පුළුවන්. නැත්නම් Windows වල යන මේ වගේ ඕන මොඩල් එකක් ඔය ලංකාවේ reputed companies වලින් මිලදී ගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩක් ස්තුතියි. subscribe කරලා තියාගන්න. ආයි හම්බෙන්න වෙයි ඉක්මනට. අදට ගිහින් එන්න.